එයා නෑ දැන් ඉන්නේ එයා ප්‍රයිවට් කාර්නේ අර මේ දැන් ඉන්නේ කොහෙද? දැන් ඈ නවලෝකෙද කොහෙද? මොකද අපි කිය නවලෝකේ නවලෝකේ. නව ලෝකෙද පෙන්නන්න. එයා ඒක ඉන්නවා දැන් අපෝ. හිටියේ නෑ ලංකාවේනේ. දැන් ඉන්න ලංකාවේ. ආ ඉන්නවා. ඉස්සෙල්ලා ජයවර්ධනපුරේ හිටියේ යන්නේ. ආ. දැන් ඩයලිස් කරන්න අත හදාගන්න කියලා කිව්වද? මත හදාගන්නේ කිව්වා. තාම බ්‍රේක් කරගෙන ඉන්නේ. ඇයි? ලේ මාරු කිරීම ડોක්ටර් මේ සාර්ථකද? නැත්නම් ඉතින් ඔච්චර බටහිර වෛද්‍ය ප්‍රතිකාරනේ ලෝකේ දිනුම ප්‍රතිකාරකම නෑ ඒක තමයි මේ ඒකින්ද තාම ඇදලා ඉන්න මම ඒක හා කියලා කිව්වා. හැබැයි ඉතින් හදිසියක් වුණොත් එහෙම ඔබතුමාගේ අපතුම කන්න බැරි වුණොත් කතා කරන්න බැරි වුණොත් ඇඟපත පන්න නැතුනොත් සීකල්පනාවක් නැති වුණොත් ඇඟ ඉදිමුණොත් එහෙම අපෙන් අහා ඉන්නේ නෑ. නා. මෙතනින් දාලා ඩයලිස් කරන්න. ඔය ටික නා කිව්වා මට. ඔව්. ඒ නිසා අවදානමට පෙර සූදානම කියලා අත හදාගෙන හිටියොත් එහෙම ඒවන්ට ලේසි ඩයලිස් කරන්න. හැබැයි ප්‍රශ්නයක් තියෙනවා. මට දැන් ඔබතුමා දැන් මම පොත කවුන්සිලර් කෙනෙක් මනෝ උපදේශකවරයෙක් විදිහට මම ඉගෙනගෙන තියෙනවා. එතකොට ෆස්ට් අපියරන්ස් කියන එක පළවෙනි දැකීම කියන එකෙන් මට යම්කිසි කතා ටිකක් කියන්න පුළුවන්. විතරක් නෙවෙයි ඔබතුමාගේ පළවෙනි කෝල් එක එනකොට මට ලොකු කතා ටිකක් කියන්න පුළුවන්. තේරුණාද? ඉතින් ඒක නිසා මොකද මට දැන් ඔයාලට වගේ වයසයිනේ. හරි? ඒක නිසා මේ සිංහල වෙදකම් නෙමෙයි අතර මොකක් කරන්නේ. නෑ මම අපි ඉතින් ආයුර්වේද කියලා කරනවනේ. මේක අඩවත කියලා කරානේ. අඩවත කියලා මේක මට ඉතින් කවුරුත් කරන වැරදි නෑ මම පලි නෑ. නෑ නෑ ડોක්ටර් කියන්නේ නෑ අපි බය වුණේ මේ පොත් ලියලා තියෙන්නේ මෙයා පොල් ගාලා නෙමෙයි මේ පොත් ලියලා පරිවර්තන මධ්‍යමම තමයි. මෙතෙන් තමයි ડોක්ටර්ගේ ටයිටල් ටික බැලුවට හරි. දැන් මම කියලා ආයුර්වේද කරානේ අර කට වචනෙන් ගියාම කරානේ. තවරිගේ මැරලා වැටෙනවා. මාසයක් යනකොට ඇඟට පන්න නැති වුණා. ඒකට මම මොනා ගන්න. නෑ ඒකයි. පතෝල වලට කොළු ගාලා මේ වැඩේ කරන්න බැරි මම හොඳටම දන්නවා. නෑ එදා කිව්වේ ඒක. මම මේ දරුවා දැන් චෙෆ් කෙනෙක් විදිහට ඉගෙන ගන්න නිසා එයාට මම කිව්වේ ඔයාලා හොඳ ඔපචුනිටි එකක් නෑ තාත්ත පුතෙක් විදිහට එයා. නෑ එදා මට කිව්වා පතොල වැට කොළු කාලා හරියන්නේ නැහැ කියලා. හරියන්නේ නෑනේ මෙයා. පතෝල වලට කොළු ගාලා මේ වැඩේ කරන්න බෑ. කමන්නේ. අපි අතර මම කට තව ටිකක් කතා කරොත් එහෙම අපි අතර ඈත් වීමක් තමයි වෙන්නේ. මොකද මම කට හොඳ නෑ මෙයා. මම ආණ්ඩුවත් එක්ක මම ලෝ කරලා තියෙන්නේ මොකටවත් නෙමෙයි. හරිද? නීතියක් වෙන්නෙම නඩු තීන්දුවක් කියලා මම හොඳටම දන්නවා. ඒක නිසා මම කැමති කවුරුහරි මට නඩුවක් දානවා. මේක ડોක්ටර් අපේ දැනුමට අපි කතා කරන්නේ. ડોක්ටර්ගේ දැනුමට නේ ડોක්ටර් කියන්නේ. දැනුම පොඩ්ඩක් එහානේ. ඉතින් උතනින් ගියා පැටලෙනවනේ අර අපේ දැනුම මදිනේ. නෑ එහෙම නෑ මෙයා ඔච්චර අවුරුදු 50 64ක් යනකම් යන්න පුළුවන් වුණා නම් එහෙම දැනුම අඩුවක් නෑ. නෑ අපේ දැනුම කිව්වේ වෛද්‍ය විද්‍යාව මොකද්ද මේ කියන්නේ මේ ජීවිකාර එක ඒක බකිනවා. ඒක දැන් 10නේ මොකද්ද GFR කියන්නේ? ඔබතුමාගේ දැනුමට අනුව මේ ප්‍රෝටීන් පිට වෙන මේ මොකක්ද? ඇයි ડોක්ටර් චූලා හැරත් නෑ ඔය අපේ බුදුහාමුදුරන්ගෙන් ඇහුවේ නැද්ද? ඒක පැහැදිලි කරලා දෙන්නේ නැහැ. ඇයි ඒ? ඉතින් වෛද්‍යවරයාගේ යුතුයකමනේ රෝගීන්ට ඒවා පහදලා දෙන එක. ඒක ડોක්ටර් කෙනෙක් මාව ප්‍රශ්න කරලා ඊයා ප්‍රශ්න කරන්නේ නැත්තේ. මාව ප්‍රශ්න නෑ මම ඒක ડોක්ටර් කෙනෙක් ඇහුවා ආයෙක ගණන් ගන්න එපා කිව්වා. ඉතින් ඊට පස්සේ නිකන් හිටියේ. මේක ගණන් එපා කිව්වා. මේක ගැන ගණන් ගන්න එපා කිව්වා. එහෙම කිව්වද? ඔව්. ෂුවර්. ලේඩි ડોක්ටර් කෙනෙක් ඔව්. නෑ නෑ ડોක්ටර් චූලා හැරත් එහෙම එයා කිව්වේ නේ. ඒක දැන් ඇයි ડોක්ටර් චූලා හැරත් ඔබතුමා පා දැන් එයා ළඟට යන්න කියලා දැන් මම ක්ලිනික් යන්නේ ජයවර්ධනපුරනේ. ජයවර්ධනපුර ක්ලිනික් යනවා දෙවනු යනවා මාස 3කට කරේ චූලා. ඒක තමයි මෙතුමා මම අහන්නේ ડોක්ටර් චූලා හැරත් කියන බුදුහාමුදුරුවෝ ගාවට ගියාට පස්සේ උන්වහන්සේ මොනවද කිව්වේ මේ ඇහුවේ නැද්ද ඔතුමගේ මේ ජීවිකාර කියන්නේ? මම ඕක ඇහුවේ නැහැ. ඇයි ඇහුවේ නැත්තේ? ඒක නම් ඇහුවේ නැත්තේ. එතකොට දැන් අර කියපු කවුද මේ රාහත් මෙහෙණින් වහන්සේගෙන් ඇහුවාම එතුමිය මොකද කිව්වේ? ඒ ගැන ගණන් ගන්න කවුද එයාගේ නම? මම නම් දන්නේ මම මේ පොත ලියලා තියෙන මොකක්ද දන්නවද? කිඩ්නි මාෆියා කියලා. මේකේ නසාර ගැනත් ලියලා තියෙනවා. හරිද? ඒගොල්ලන් කරපු හොඳ වැඩ ගැනත් මේක ලියලා තියෙනවා. මට එයාගේ නම කිව්වොත් මට පුළුවන් එයාට විරුද්ධව නීතිමය කටයුත්තක් කරන්න. තේරුණාද? මම මේ වෙදකම් කරනවා වගේ මම ඒවත් කරන්න දන්නවා. ඔබතුමාගේ බයට කියන්නේ නැහැ නම ඒකයි ප්‍රශ්නේ. මම නම් බය නැහැ. නෑ ડોක්ටර් අපේ ක්ලිනික් එකේදී නම් කොහෙද ජාතුම ක්ලිනික් එකනේ? ඔව්. නම් ආයි ඉන්න බෑනේ මේ සුස් ගාලා යනවා. මම වා ගන්නවා. දැන් මේ ක්‍රියේටිනින් කියන එකවත් EGFR එකවත් ඒගොල්ලෝ කිව්වේ නෑ ඔබතුමා දන්නේ නැද්ද? මේ ගැන කියන්නේ ප්‍රෝටීන් පිට වෙන එකට කියලා මේ කිව්වා. මේක උඩ එක. දැන් එතකොට මම මෙහෙම කියන්නම්කෝ. ඒක බොරු කියලා තියෙනවා. මේක මුලින්ම කියන්න එපා. හරිද?
ඔබතුමාට දැන් අවුරුදු 64ක් වයස. ඔබතුමාට මට වැඩි අත්දැකීම් තියෙන පළපුරුද්දක් තියෙන කෙනෙක් දන්නේ නැහැ කිව්වට. හරිද? ඒක නිසා අපේ ශරීරයේ මාංශ පේශි අතර ඇතිවන ක්‍රියාවලිය තුලින් නිපද වෙන අපද්‍රව්‍ය වලට තමයි ක්‍රියේටිනින් කියලා කියන්නේ. මේක තවත් විග්‍රහ කරනවා නම් එහෙම අපි කන කෑම වල තියෙන විටමින් වර්ග උරාගෙන බහිස්රාවීය ද්‍රව්‍යත් එක්ක බැහැර නොවි ඉතුරු වෙන අපද්‍රව්‍ය වලට තමයි ක්‍රියේටිනින් කියලා කියන්නේ. මේක අපේ ආච්චි හරි සී හරි කිව්වේ මේ ළමයාගේ ඇඟිලි නරක් වෙලා කියලා. අපේ පොඩි කාලේ හොරි හැදලා තියෙනවනේ. හොරි හැදුනාම අපේ ආච්චි නම් ඉස්කෝලේ ගිහිල්ලත් නැහැ. හැබැයි අපේ ආච්චි දැනගෙන හිටියා පින්න කොළයි කොහොම කොළයි තම්බල ඇඟ සේදුවාම ක්‍රියේටිනින් වැඩි වෙනවා මේ හොරි හොඳ වෙනවා කියලා. ඒකට තමයි දැන් මේ ඩයලිසිස් ට්‍රාන්ස්ප්ලාන්ට් කියන දේවල් අපිට දැන් වොකැබුලරි එකට අඳුන් විදිහට තියෙන්නේ. මොකද්ද මට පෙන්වන්න හදන්නේ? මම ගන්න බෙහෙත් ටික තුන්ට වෙන නෑ ඉතින් මම ඒක දන්නවා ඔයාලට දෙනවා මොනවද දන්නවා මම කියන්න. ලැසික්ස් දෙනවා. හරිද? ඊට අමතරව ඔයාලට ආප්ප සෝඩා දෙනවා. සෝඩියම් බයිකාබනේට් කියන්නේ ආප්ප සෝඩා. ඊට අමතරව ඔයා ෂුගර් ප්‍රෙෂර් කොලෙස්ටරෝල් කොච්චර කල් බෙහෙත් බිව්වද? දැන් ඒකත් අවුරුද්දකට මේක රෙඩි බිව්වා. ඒ බෙහෙත් හදලා තියෙන මහත්මයා පැන මොනවාද ඉංගුරු සුදුලුණු ගම්බිරිස් කොත්තමල්ලි සූදුරු කහ කුරුණු කියන වර්ග වලින් නෙවෙයි. ඒවා හදලා දෙන්න මට රිපෝට් ටික දෙන්න ඕනේ. ඔයාලට පෙන්නන්න තියෙන්නේ පෙන්නන්න මුලින්ම. හරි මම කතාව අහන්න සූදානම්ද? එතකොට ඒවා හදලා තියෙන්නේ කෘත්‍රිමව, සින්තටික් වගේ, ප්ලාස්ටික් වගේ. කුණු කන්දක තියෙන ප්ලාස්ටික් දිරන්නේ නැහැ වගේ මෙන්න මේ රසායනික අපද්‍රව්‍ය අපේ ලේවල්ට එකතු වීම තුළින් ඇතිවන ක්‍රියේටිනින් එහෙම නැත්නම් අපද්‍රව්‍ය අඩු කරන්න තමයි ඒගොල්ලෝ මේ ඩයලිසිස් මැෂින් එක වේදනා කරලා තියෙන්නේ. එහෙම නැතු අපි කන කෑම වල බීම වල තියෙන අපද්‍රව්‍ය අයින් කරන්න තරම් අපේ ඇඟිලි ශක්තිමත්. හරි. ඒක නිසා අරලෝදුවත් මට කියන්න තියෙන්නේ ඒගොල්ලෝ දුන්න වහවල වහ ටික අයින් කරනවා තමයි මේ ඩයලිසිස් මැෂින් එක හදලා තියෙන්නේ. ඩයලිසිස් කරන්න ඕනේ කියලා කිව්වට ඩයලිසිස් කරන්න පටන් ගන්න පළවෙනි අවස්ථාවෙම වක්වඩු කල්පනා කරනවා. දැන් ඉතින් මම මොකටද වැඩ ගන්නේ මගේ වැඩේ මැෂින් එකක් කරනවානේ කියලා සම්පූර්ණ අකර්මණ්‍ය වෙනවා. මෙන්න මේකේ අවසාන ප්‍රතිඵලය තමයි බද්ධ කිරීමකට යෝජනා කරන්නේ. දැන් බද්ධ කරන්න ඕනේ කියලා කිව්වද? ඩොක්ටර් චූලහෙරත් නම් කිව්වා. ඔබතුමාගේ මොකද අදහස? මගේ අදහස කරන්නේ බද්ධ කිරීම අදහස් නැහැ. බද්ධ කරන්න කිව්වොත් ඒගොල්ලෝ කරන්න බෑනේ. ඉඳලා කරන්න එපා. අවුරුදු ගන්න එපා. දුවල පුතාලා කී දෙනෙක් ඉන්නවද? දෙන්නා ඉන්නේ. මෙයාගේ වයස කීයද? 22. කීයද පුතේ? 21යි. අනිත් එක්කෙනා 22යි. ඉතින් නෝනට වයස කීයද? එයාට දැන් 59. දැන් ඒගොල්ලන්ගේ චෙක් කරේ නැද්ද? චෙක් කරා. නෑ ඒගොල්ලන්ගේ වකුගඩු ගැලපෙනවද කියලා චෙක් කරේ නැද්ද තාත්තගේකට? නෑ. කිව්වේ නැද්ද ඒගොල්ලෝ චෙක් කරලා බලන්න කියලා? නෑ බලන්නේ කවුද? මේගොල්ලෝ එහෙම කතාවක් තාම කිව්වේ නෑ. ඉස්සරහට ගියා. දැන් මේගොල්ලන්ගේ චෙක් කරේ ඇයි? මෑලට මේ මයිනේ දෙතියේදී කවුද එහෙම කිව්වේ? ඒ ડોක්ටර් චූලහෙර. එයා එහෙම කිව්වද? උතුරුම එහෙම කිව්වා නම් ඒකත් බිස්නස් එකක්ම තමයි. මොකද දන්නවද දැන් ඔයා අසනීපෙලා ඉඳලා තව 3 දිනකුත් සෙට් කරගන්න පුළුවන් වුණොත් තවත් ගාණක් එනවනේ ඒගොල්ලන්ට. හරිද? ඒක නිසා මේ ව්‍යාපාරික තත්ත්වයේ ඉතා ජඩුවේ ගිහිල්ලා තියෙන්නේ මොකද නම අප්පුවම නේද? ෂප්පුවම කොයිද ගම? මම පංගවන දෙනියයි. දැන් මෙහි ඉන්නේ කඩුවෙලා. හරි. මොනවද මගෙන් ප්‍රශ්න විදියට අහන්න තියෙනවාට? ඉතින් මට මේ ඕනේ ඩයලිසිස් කරන්න පුළුවන් මාත්. එක්කෝ ඔයා කියන දේ යන්න කෙනෙක් නැත්නම් ඔයා රැඩිකල් කෙනෙක්. හරිද? ඒක නිසා මට පොඩි සැකයක් තියෙනවා ඔයාට මාත් එක්ක වැඩ කරන්න පුළුවන් වේද කියලා. මමත් පොඩි අවුල් ජහසාගත පොරක් නෑ. මම සුපිරි පොරක් නෙවෙයි. ඔයා බලාපොරොත්තු වෙනවා මාගෙන් නිකන් ටයි කෝට් දාලා හොඳ හෑන්ඩ්ස් නිකන් මහත් එක්ක එහෙම නැත්නම් ටයි කරාබුකුත් තියලා තියෙනව නේද? ඒක නිසා මොකද කියන්නේ මං කියන ඇක්ටික් කරන්න පුළුවන්ද ඔක නවත්තලා? කරන්න පුළුවන්. ඒක මේ බෙහෙත් නතර කරන්න ඕනේ. නෑ. ඕක අනිවාර්යෙන් කරන්න ඕන. අම්මගේ බඩේ මං දැන් බලන්නේ ඔයක තමයි. හරි කමන්නේ. ඒක කරගෙන යන්න පුළුවන් නේද? එහෙමනම් අර මිස් කියලා දේ මොනවද කරන්න ඕනේ කියලා. හරිද? එතකොට කරන්න ඕනේ වැඩ ගොඩක් තියෙනවා. මේ අහිංසක ළමයි දෙන්නම අමාරුයි දාන්න එපා මේ වැඩේ. මොකද දන්නවද? දැන් ඒගොල්ලන් චෙක් කරන්නත් කියලා තියෙන්නේ. එතකොට එහෙම ඥාන වලින් යන්නේ නැහැ. ඒක බොරු කතා මේ යන්නේ 100ට 1. එයා බබල්ස් වගේ තියෙනවා නම් බෝල වගේ බිඳුව වගේ එන්නේ ඒව තත්ත්වයක් එනවා නම් මෙයාට යන්න පුළුවන්. එහෙම තමයි ඉස්සෙල්ලා තිබුණා කිව්වේ. නමුත් දැන් ඒක නැහැනේ. දැන් කොහොමද දන්නේ? කෝ රිපෝට්ස් ඒවා තියෙනවද ඒවා? බම ස්කෑන් එක බලපුවා. අපි ඒවා නෑ ડોක්ටර් නෑ. ඒක කොහොමද ඒවා තියෙනවද කියලා බලාගන්න. හිත ටික ගෙනාවෙ නෑ. උමුණම් ටික තමයි ගෙනල්ලා නැත්නම් මොකද ළමයි ඊළඟ දවසේ නෝ අරන් එන්න. එතකොට මම ඒක බලලා කියන්නම්.
ආශ මෙහෙන්න. මෙයාට ඊ පාරක 10 තියෙනවා. හරිද? මෙයාට දවස් 21ක ට්‍රීට්මන්ට් එකක් කරන්න කන්ටිනියු. හරිද? දවස් 3 ට්‍රීට්මන්ට් එකක් කරලා ඊට පස්සේ දවස් 21ක් තව දවස් 21 සතියක් ඇතුළත කරන්න කියන්නේ. හරිද? එතකොට මෙයාට දවස් 3 ට්‍රීට්මන්ට් එක නෙමෙයි දවස් 7ක ට්‍රීට්මන්ට් එකක් කරන්න උදේ දවල් හවස කියලා. හරිද? මොකද මේ ඉන්න තත්ත්වය හොඳ නැහැනේ. ඒකෙදි මේ සැන්දි 9 දරක තියෙන්නේ. උදේට තේ හන්දක් දැම්මම ඇති. හරිද? උදේට තේ හන්දක් දාලා උදේ දවල් හවස 3 කරන්න කියන දවස් 7ක්. ඊට පස්සේ ආපහු එකක් දෙන්න උදේ විතරක් දාලා ඉවරලා දවස් 21ක් ආපහු කරන්න කියලා. ඒතර මාසයක් කම්ප්ලීට් වෙනවා. මාසෙකින් පස්සේ අපි ආපහු රිපෝට් එකක් අරන් බලමු. හරිද? ඒ මොනවද කරන්න ඕනේ කියලා අරයා කියලා දෙයි. හෝමෝන ප්‍රැක්ටිස් දෙකක් තියෙනවා කරන්න. හරිද? ඒක ඉන වටේටයි බෙල්ල වටේටයි කරන්න තියෙන්නේ. ඒක මට වඩා හොඳට කියලා දෙයි. බ්‍රීතින් එක්සර්සයිස් එකක් තියෙනවා කරන්න. ඒක කරන්න තියෙන්නේ අපි ආනාපාන සති භාවනාව කරනවා වගේ නෙමෙයි ඊට වඩා වෙනස් විදිහට ඖෂධත් එක්ක කරන්න තියෙන්නේ. ඒකත් අරයා කියලා දෙයි මොනවද කරන්න කියලා. උදේටයි සවදරයි ෆුඩ් සප්ලිමන්ට් එකක් ගන්න තියෙනවා. ඒ කියන්නේ කෑම වෙනකොට දෙන්නේ ෆුඩ් සප්ලිමන්ට් දන්නන්නේ පුතේ නේද? ඒ වගේ දෙයක් ගන්න තියෙනවා. ඒ දෙක දෙයි. හරි අපි හිත නෙවෙයි. හරි. ඊට අමතරව එක්සර්සයිසස් වගේක් කරන්න තියෙනවා. විටමින් D ගන්න තියෙනවා. හරි. ඒ ටික ඔක්කොම කියලා. මොකද ස්ටීමින් එකක් තියෙන්නේ. තව ඔච්චර වෙලා නේද? මොනවද මගේ ප්‍රශ්න විදිහට අහන්න තියෙන්නේ මිස්ටර් අපුවන්ට? ඒ ටික තමයි මට කියන්න තියෙන්නේ. ඩයලිසිස් මැෂින් එකේ කරන වැඩේ තමයි ලේ ටික එළියට අරන් පිරිසිදු කරලා ශරීරයට අභ්‍යන්තර ඇතුළු කරන එක. මෙන්න මේ වැඩේ වෙනුවට මම ඔබතුමාගේ ශරීර යාන්ත්‍රණය එහෙම නැත්නම් බොඩි එකේ මෙකැනිසම් එක ඇස්පස් මේක එහෙම නැත්නම් බාහිර පරිසරයේ සම්බන්ධ කරන ශ්වසන පද්ධතිය හරහා ඖෂධ එකතු කිරීම තුළින් ක්‍රියේටින් අඩු කරන්න යම් දායකත්වයක් සපයනවා. එතකොට මොලේ සහ වක්ගඩුව අතර තියෙන හෝමෝන ක්‍රියාකාරීත්වය නැහිටලා තියෙනවා වක්ගඩු රෝගයක් තියෙනවා කියලා වෛද්‍යවරයා මුලින්ම කියන අවස්ථාව. ඒක අද නෙමෙයි අතීතයේ වෙච්ච දවසක්. එන්නේ හෝමෝන ඇක්ටිවේෂන් එක ක්‍රියාත්මක කිරීම සඳහා විටමින් D ලබා ගැනීම සහ හෝමෝන ක්‍රියාකාරීත්වය සක්‍රිය කරන්න හෝමෝන ප්‍රැක්ටිසස් දෙකක් තියෙනවා. අර මම කලින් කිව්වා වගේ එකත් අරයා කියලා දෙයි හරියටම කොහොමද කරන්නේ කියලා. ඒ ටික අපි දවස් 7ක් කරලා ඒ සතියෙන් පස්සෙත් දවස් 21ක් නොකඩවා කරලා ඉවරලා නැවත වරක් මම හම්බෙන්න එන්න. එතකොට මම ඔයාලට ෆුල් සෙෂන් එකක් කරනවා විනාඩි 40ක. අද ඒක කියන තරම් සුසු කායික සහ මානසික තත්ත්වයක් නැහැ. අපි දෙන්නට. හරි? මොකද දැන් ඔබතුමාට මොනවද තියෙන අපහසුකම්? මේ කකුල පොලිදි මිලා තියෙනවා. මේ කකුල උදේට නෑ. හවස් වෙනකොට ඉදිනවා. මම බලන්න. අනේ පුතේ ඉන්නවා. කකුල මෙතන තියන්න. ත්‍රිවිල් එක ලොගෙන ආය පුතාද? ඔව්. රෙදෙනවද අල්ලනකොට? ඉදින්නේ නෑ. අපිට හෘද වස්තු කීයක් තියෙනවද අප්පා මහත්තයා? එකයිනේ අපිට හෘද වස්තු 3ක් වාඩින පුතේ. මේ හાર્ට් එකෙන් උඩරට යටට ඩේ ටික තල්ලු ගන්නකොට අපි ඇවිදිනකොට මේ කාෆ් එක එහෙම නැත්නම් බත් කෙන්ද මේක උඩරට යටට තල්ලු වෙනවා. දැන් මේ වාගේ වැඩ කරන්නේ නැහැ මේක හරියට. මේ වැඩ කරන්නේ නැති වෙනකොට මෙතන එකතු වෙන ලේ ටික උඩට තල්ලු වෙන්නේ නැහැ. අන්න එතකොට වෙන්නේ water retention. අපේ මේ ශරීරයේ එකතු වෙන වතුර ටික මෙතන තැම්පත් වෙනවා. ඒක නිසා තමයි මේ ඔබනකොට මේ විදිහට එබිලා තියෙන්නේ. මේ පේනව නේද? ඉතින් ඒක නිසා දවස් 3 සතියක් ඇතුළත මෙතනටත් කරන්න ඕන ට්‍රීට්මන්ට් එකක් තියෙනවා කරන්න. ඒ ටික මම ලියලා දෙන්නම්. හරිද? එතකොට කුස්සිය නෝනා උයන දේ ඇත්තටම පුතා අම්මාව නම් තමයි වඩා වැදගත් හරි පාතින් කරන්නේ. හරිද? මේ වැදගත් වෙන්නේ පෙඩිකියු කරන්න දන්නවද? පෙඩිකියු අහලා තියෙනවද? පුතා දන්නවනේ පෙඩිකියු. කකුල් වල නියපොත්තේම සුද්ධ කරන්නේ. අන්න ඒ වගේ ගෙදරදි කරගන්න ඕන වැඩක් තියෙනවා. අම්මට කියන කකුල් දෙක තාත්තගේ හොඳට උණු වතුර එකක් අරගෙන කකුල් දෙක උණු වතුර එකට දාලා දෙහි පොඩ්ඩකුයි කහ පොඩ්ඩකුයි මිරිකල ඉවර මේ කහ පොඩ්ඩකුයි දෙහි පොඩ්ඩකුයි දාලා කකුල් දෙක අර ෆුට් එක ගන්න ඔබගෙන ඉඳලා හොඳට සුද්ධ කරලා ඉවරලා කඩලා පිටි ටික කෝපි කුට්ටියකුයි සීනි ටිකකුයි අරගෙන කලවම් කරලා ඉවරලා වැලි කඩයෙන් කපනවා කපන්න කියන. ඊට පස්සේ මේකට කඩලා සුද්ධ කරලා ඉවරලා කඩලා පිටි ටිකක් දී කරලා අරගෙන හොඳට ගාලා ඉවරලා විනාඩි 20ක් වගේ තියලා සෝදලා දාන්න කියලා කියන්නේ. හරිද? මෙයාගේ අනිවාර්යයෙන්ම හිමොග්ලොබින් වර්ධනය කර ගැනීම සඳහා ගම් කුකුල් මස් කෑල්ලක් අනිවාර්යෙන් කන්න ඕනේ. ගමේ හරකේ එලකිරි ටිකක් අනිවාර්යෙන් බොන්න ඕනේ. බිත්තර සුදු මද දවසට 2-3ක් හරි කමන්නේ කන්න ඕනේ. හරි? හිමොග්ලොබින් ලොකු ප්‍රශ්නයක් නැහැ ඇත්තටම. හරිද? මොනවද අද උදේ කෑවේ? අද උදේ මම දැන් මතිය මොනවද බත් මොනවද එකද කෑවේ? මල්සම් වල. දැන් පොල්සම කමන්නේ. පොල්සම මොනවද බත් නාඩු ආද නැත්නම් නාඩු. කොහොමවත් කමන්නේ නැහැ නාඩු ආඩු නේද? උරුට්ට තියෙන එක නෙමෙයි අනිත් එක. හරිද?
ඒක නිසා දවස් 3 ප්‍රතිකාරය පුළුවන් දැන් මම කියන එක කරගන්න අපේ වැඩේ ටික අමාරු වැඩක්. නොකනොබි මේ වැඩේ කරන්න බෑ හොඳට කන්න ඕනේ. හරිද? අම්මට පුතා පුළුවන් නම් ගිහලා මට කෝල් එකක් කරන් දෙන්න. හරිද? මොකද දන්නවද මම ඔයා TikTok ඉන්නවද? නෑ. මොනවද ඉන්නේ වා සෝෂල් මීඩියා? WhatsApp Instagram මම WhatsApp එකට දැම්මොත් Instagram එකේ ඉන්නවද ඔයා? මම Instagram link එකක් දාන්න full session එකක්. හරිද? ඒක අම්මට ගිහලා අහන්න දෙන්න. විනාඩි 40ක් පැයක වගේ එකක්. ඔය දෙන්නත් එක මේක අහන්න. යවුවට පස්සේ මොකද්ද මම කරන්න කියන අවබෝධයක් එයි. මං ගැන කොහොමද විස්තර හම්බුනේ? මට දෙනියා ඉන්න අපේ අක්කා කෙනෙක්. අක්කේ නම්බරය අක්කරකන් හරි හම්බ වෙන නම්බරේ මට එන්නේ. හරිද අශෝක? හරි. අපි යන් ඉස්සරහට මිස්ටර් අප්පුවා මං යන ඉස්සරහට. මේක ගන්න. ඔයා ඉන්නේ මෙන්න මේක මම බය වෙන්න නෙමෙයි කියන්නේ ඇත්තම කතාව කියන්නේ බෑ. බටහිර වෛද්‍ය විද්‍යාව අනුව ඔයා ඉන්නේ අවදානම් කලාපයක. හරි ඒක නිසා ඒකෙන් මිදෙන්න නම් ෆුල් හાર્ඩ්ලි වැඩ කරන්න වෙනවා. යකෝ ඉස්සරහට මං එන්නම්. ආශයාට ඔළුවට තෙල් පොඩ්ඩක් දාලා මසාජ් කරන්න. හරි. කන් දෙක දෙපැත්තේ තියෙන බලනාර දෙකේ තෙල් පොඩ්ඩක් ගාලා පුතාට පොඩ්ඩක් පෙන්වන්න කරන විදිය. ඉතින් වාඩි වෙන්න මිස්ටර් අපුවා මෑවිලා. ડોක්ටර් කාටි පුත් බලන්න පුළුවන්. ඒකේ තරලේ පෙන්නේ නැහැ කාට. ඇයි පෙන්නේ නැත්තේ? ඊයේ ගත්තේ. ඊළඟ දවසේ නෝන නෝනත් එක්කම මේක බලලා ගියන්න. මම එන්න ඉස්සරහට. මම බලන්න. ඇයි මේක බලන්න කිව්වේ? මම මුත්තදවිලක් වගේ ආවා. ආහා. දැනුත් තියනවද? දැන් නෑ. ඔයා දානවා මම දානවා. නෑ වාදා. පුතේ වෙන්න පොඩ්ඩක්. තාත්තට කේන් තියනවද? සමරකඩ. මේක නිසා මොනවද ඔයගොල්ලන් ගෙදර තියෙන ප්‍රශ්න? මේ රෙඩි නිසා. එහෙම ලොකු ප්‍රශ්න. ලෙඩේ ගැන බලන එක තමයි. ඒ ගැන කතා කරන ඒක තමයි ඔක්කොම වියදම් කරන්නේ. දැන් හම්බ කරලා තියෙන ෆන්ඩ් එක ඔක්කොම සල්ලි මේකට තමයි වියදම් කරන්නේ. එහෙම නේද තාත්තා කියදී කියන්නේ ඒක. දැන් මෙහෙම කරන්න. අම්මා මොකද කරන්නේ? නිකන්ද ගෙදර ඉන්නේ. ඔව්. අම්මත් එක්ක දවසක එක්කගෙන ඉන්නේ. මොකද දන්න අපේ ප්‍රතිකාර ක්‍රමය හදලා තියෙන්නේ වෛද්‍යවරයාට පුළුවන් උපදෙස් ලබා දීම නිසා මඟ පෙන්වීම විතරයි. රෝගියාට පුළුවන් අපි කියන ක්‍රමවේදයෙන් යම්කිසි ප්‍රමාණයක් විතරයි ඇප්ලයි කරගන්න. රෝගියාගේ ආශ්‍රිතයා සහ වෛද්‍යවරයා කියන තුන්දෙනා මේකට එකතු වුණොත් තමයි මේ වැඩේ සාර්ථක වෙන්නේ. ඒ නිසා අම්මා ආවනම් මට පුළුවන් මේක හරියටම එක්ස්ප්ලেইন කරලා දෙන්න අම්මට. හොඳේ? ඔයා පොඩ්ඩක් ඉස්සරහට බලා ගන්න උත්තේ කියලා මම එන්නම් ඉස්සරහට හොඳේ? ආශා උදේ නැගිටින්න වෙලා ඉඳලම කරන වැඩ ටික ඔක්කොම කියන්න. මම ඉස්සරට WhatsApp එකට මේ දාන්නම් print out එකක් ගන්න කියලා කියමු. ඒට පහමාර 6ට විතර නැගිටින්න ඕනේ. නැගිටලා ඉවර වෙලා ඒ ලිස්ට් එකේ තියෙනවා ඒක වර්ග ගොඩක් සම්බල ගුණ જાති. ඒකෙන් එක જાතියක් අනුකෝප භාගයක් විතර වගේ දෙන්න සම්බල බොන්න ඕනේ. වීලා ඉවර වෙලා තමයි මේ මුත්‍රා කරන්න යන්න ඕනේ. ඒක තමයි. දැන් තමයි තමයි නැගිටුම ගමන් මුත්‍රා කරන්න යනවද? එහෙමද? සාමාන්‍යයෙන් මොනවාරි වීලාද යන්නේ වතුර හරි? නෑ නිකන් නිකන් යනවා. ඊට පස්සේ මේ වැඩි පටන් ගත්තාම මොනවා හරි චුට්ටක් සම්බල බොන්න ඕනේ. අනුකෝප භාගයක් වගේ. සම්බල බීලා තමයි මුත්‍රා කරන්න යන්නේ. ඊට පස්සේ අවුවට යන්න ඕනේ. උදේ පාන්දර අවුවට ගිහිල්ලා පොඩ්ඩක් එක්සර්සයිස් වගේක් තියෙනවා. පොඩි එක්සර්සයිස් වගේ. ඒ ටික කරන්න. ඊට පස්සේ තමයි අපේ මේ රයිස් කුකර් එකේ වැඩේ කරන්න ඕනේ.
මත මිටමලේවම වෙන ප්‍රමාණය තියෙන්නේ. මේ මත මිටමලේවම මිටෙන් බාර. මෙන්න මේම අවුන ටික. ඒකෙන් හැම જાතියකින්ම මේ රයිස් කුකර් එකට දාන්න. ලොකු රයිස් කුකර් එකක් ගන්න. හැම જાතියකින්ම මෙච්චර. ඉංගුණා මෙහෙම. නෑ එක જાතියකින් ඉංගුණා මෙහෙම. හැම එක જાතියකින් එහෙම. ඉංගුණා මෙහෙම. සුදුරුණා මෙහෙම. කුරුණා මෙහෙම. එහෙම තමයි ඔක්කොම වාල්ලේකින් හැම එකකින්ම මිටෙන් වාගේ වාගේ ගන්න ඕනේ. ඔය පුතා වාඩිලා දෙන්නේ නැහැ. නෑ. වාඩි වෙන්න පුතේ වාඩි මේ පුටු ගන්නකෝ. නෑ නෑ අර වාඩි වෙන්න ඉතින්. ආ විතර චුට්ටක් දාන්න. ගොඩක් දාන්න එපා. ඒ ඔක්කොම මේකට දාලා මේ අපි දෙනවා ඉතින් පවුඩර් එක. ඒකෙන් ස්ටීම් පවුඩර් එක. ඒකෙන් මේස හැන්දක් දාන්න. මේක මේස හැන්දක් දානවා. දාලා ඉවර වෙලා වතුරක් භාගයක් දානවා. ලොකු රයිස් කුකර් එකක් ගන්න එපා. මේ වගේ කිලෝ එකේ වගේ එකක් ගන්න. ඒ අරගෙන ඒ බල් ටිකක් ඔක්කොම දාලා වතුරක් භාගයක් දාලා දැන් මෙහෙම නටනවානේ. මේක ප්ලග් එකට ගහලා ස්විච් එක ඔන් කරලා කුක් එකේම තියෙන්න ඕනේ. රයිස් කුකර් එකේම තියෙන්න ඕනේ. මේ විදිහටම ඇඟි පුටු දෙකක් ගන්න ඕනේ. ඇඟි පුටු දෙකක් අරගෙන කියන්නේ चल ये हिंदी ऐसे देखो वहाँ ඊළඟට ඇස් දෙක වහලා මේ වගේ ලොකු රෙද්දක් ගන්නවා. ලොකු රෙද්දක් අරගෙන මේ පුඩු දෙක වහෙන්නම දාලා